විදියට මුල් කාලේ කොටින්ට පහර දීම ඉතා අසීරු වුණා. කොටි සිටි ඉතාම ඝන වනාන්තර තුල වගේම අපේ සෙබළුන් 25ක් පමණ අරන් යන විට කොටි ත්‍රස්තයින් වනාන්තර ගැන දන්න නිසා එම වාසියෙන් ප්‍රයෝජන අරගෙන අඩු කොටි ප්‍රමාණයකින් අපේ සෙබළුන්ව ඝාතනය කරා. මෙන්න මේ හේතුව නිසා ඉතා හොඳ පුහුණුවකින් යුත් කණ්ඩායමක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ අනුව 1996 අපේ සෙබළුන් 20ක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ මහසොන් බලකාය නිර්මාණය කරනු ලැබුවා. මේ වන විට මහසොන් බලකාය සෙබළුන් 200කට අධික ප්‍රමාණයක් සිටිනවා. මහසොන් බලකාය සෙබළුන් මාස 6ක පමණ දරුණු කායික හා මානසික පුහුණුවක් ලැබිය යුතුයි. මෙහි විශේෂත්වය වන්නේ මේ මාස 6ක පුහුණුවට සති 2ක පෙර පුහුණු වීම පරීක්ෂණයක් තියෙනවා. ඒක සමත් වූ පමණයි පුහුණුවට ඇතුළත් විය හැකියි. මේ පුහුණුවීම් සියල්ල තිබෙන්නේ මාදුරුවේ ජාතික වනෝද්‍යානයේ. ඒ වගේම මේ පුහුණුවීම් කාලය තුල සෙබළුන්ට නිදා ගන්න ලැබෙන්නම් පැය 2කට වඩා අඩු කාල ප්‍රමාණයක්. මුලින්ම මේ පුහුණුවේදී ශාරීරික පරීක්ෂණයක් තියෙනවා. මේ පරීක්ෂණ දෙකම